පැයක් ධර්මයේ ශ්‍රවණය කළ රැස් කරගන්න පින සමහර වෙලාවට අවුරුදු 100ක් දන් දීලා රැස් කරගන්න බැරි පිනක් වෙන්න පුළුවන්. ඒ තරම්ම දානි අභිභවා ගිය පිනක් රැස් වෙනවා ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්. ඊට පස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කළා ඒ අතර තියෙන මේ දහම් කරුණු පුළුවන් විදිහට නුවණින් විමසන්න ඕන. විමසනකොට එයාගේ හිත පැහැදෙනවා. යම් දහම් කරුණු වැටහෙනවා. ඉතින් ඒ නිසා සතුටින් ධර්මයේ ශ්‍රවණය කරන්න. කන් යොමු කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඔන්න ගොවිතැන් කරන කෙනෙක් ඉන්නවා. මෙයා ගොවිතැන් කරලා මෙයාගේ මේ කුඹුරු වහපු නඟුල කැඩිලා එයා ඇලට දාන වතුර ගලාගෙන යනවා ඇලට දානවා. මේ නඟුල ඇලේ ගහගෙන ගිහිල්ලා ගඟට වැටෙනවා. ඊට පස්සේ ගඟින් මේ නඟුල ගහගෙන ගිහිල්ලා මේ විය ගහගෙන ගිහිල්ලා මුහුදට යනවා. දැන් මුහුදේ එහින් එන හුළඟට මේ පැත්තට යනවා, මෙහින් එන හුළඟට ඒ පැත්තට යනවා. කැරකි මෙහෙම පෙරලි තියෙනවා. කැඩිච්ච විය ගහක් නිසා මේක එක සිදුරක් තියෙනවා. මේ සිදුරින් බුදුරජාණන් වහන්සේ වදාළ අවුරුදු 100කට වතාවක් කන කැස්බෑවෙක් එක ඇහැක් පේන්නේ නැති කැස්බෑවෙක් උඩට එනවා. මුහුද පතුලේ ඉඳලා අවුරුදු 100කට වතාවක් ඒ කැස්බෑව උඩට එන්නේ. ඒනකොට පින්වත් මහණෙනි අර පාව වී තියෙන වියගහේ සිදුර අර මේ මුහුදේ ඉඳලා අවුරුදු 100කට වතාවක් යටින් ඉඳලා උඩට එන අර එක ඇහැක් පේන කැස්බෑ වගේ එක ඇහැටම අර සිදුර ඉලක්ක වේද කියලා අහුවා. පින්වත් මහණෙනි මොකද්ද ඔබ ඒ ගැන හිතන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේට සංඝයා දේශනා කරනවා කියා හිටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ ඒ වගේ දෙයක් නම් වෙන්න බොහෝ කාලයක් යයි. ලේසියෙන් නම් ওই වගේ දෙයක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ලේසියෙන් වෙන්න පුළුවන් ওই වගේ දෙයක්. නමුත් සතර අපායේ වැටුණොත් ඒ වගේ නිරේ වැටුණොත් ඒ වගේ කෙනෙක් ආයේ මිනිස්සෙක් වෙනවා කියන එක වෙන්නේ නැහැ කිව්වා. ඕක වෙන්න පුළුවන් අය කිව්වා. කනකස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ නෙවෙයි. අපි කියන්නේ කනකස් බෑවා අහස වියසිදුරෙන් අහස බලනවා වගේ මනුස්ස ජීවිතය. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම නෙවෙයි. කනකස් බෑවා වියසිදුරෙන් අහස බැලීම වෙන්න පුළුවන් කිව්වා. සතර අපායේ වැටුණ කෙනෙක් ආය මිනිසෙක් වෙන එක වෙන්න බෑ කිව්වා. ලේසියෙන්. පින්වතුනි ඒක මේ වගේ දෙයක්. අපි කියමු තිරිසන් ලෝකේ කෙනෙක් ඉපදුනා කියලා. තිරිසන් ලෝකේ ඉපදුනොත් එහෙම තියෙන්නේ අඤ්ඤමඤ්ඤ කාදික. එකිනෙකා සත්තු කනවා. බලවත් සතා දුර්වල සතාව කනවා. මම දවසක් දැක්කා මේ කැලේක මේ හාවෙක් මේ මෙරුව වැහි කාලේ මෙරුව මත් වෙන තැනකට වෙලා හාව මෙරුව කනවා. දැන් සාමාන්‍යයෙන් හාවෙක් කියන්නේ අපි ඉතාමත් අහිංසක සතෙක්. ඊට පස්සේ ලේන්නු කනවා. ලේන්නොත් මෙරුව කනවා. මේ අහිංසක සත්තු කියන්නේ අඤ්ඤමඤ්ඤ කාදික. කර්මේ පාප කර්මේ සකස් වෙනවා ඒ තිරිසන් සතුන්ට. රැස් වෙන්නේ නැතුව නෙමෙයි. ඇයි ඉතින් මෙහෙම හිතන්නකෝ. ඔය මේ පින්වතුන් අහලා නැද්ද? බුදුරජාණන් වහන්සේට වද දීලා දිව්‍ය ලෝකෙ ගිය කෙනෙක් ගැන. අහලා නැහැ? වද දීනවා කියන්නේ මේ වද. බුදුරජාණන් වහන්සේට මේ වදයක් දුන්නනේ කවුද? වඳුරේ. ඒ වඳුරා මේ වදයක් ගෙනලා කඩලා දැන් අර ඇටෙක් උපස්ථාන කරනවා දැකලා මෙයන් මේ වදයක් ගෙනලා තිබ්බා. ඒතර මේ ප්‍රීතියෙන් මෙයා බුදුරජාණන් වහන්සේක වළඳනවා දැකලා සතුටට අත්ෙන් අතට පැන යනකොට වැටිලා මැරිලා දෙව්ලොව ගියා. ඒතර ඒ කරපු කර්මය එයා ඒ කර්මයේ තිරිසන් සතාට බලපෑවනා. තව සතෙක් ප්‍රාණඝාතයට ලක් කිරීම සත්තුන්ට බලපානවද නැද්ද? බලපානවා. බණපදයක් අහගෙන ඉඳලා තේරෙන්නේ නැතුව බණපදයක් අහගෙන ඉඳලා මිහිරට ගෙම්බෙක් දෙව්ලොව ඉපදුනා නම් මේ එකිනෙකා සත්තු මරාගෙන කන මේ තිරිසංගත සත්වයාට කොයිතරම් පාප කර්ම සකස් වෙනවද? පූසා බලාගෙන ඉන්නේ මේ එකිනෙකා. ඊළඟට සුනකයා බලාගෙන ඉන්න තව සතෙක් ගොදුරු කරගන්නකා. අහස යන උකුස්සා බලාගෙන ඉන්නවා තව සතෙක් ගොදුරු කරගන්නකා. ලේසි නෑ මනුස්ස ලෝකෙට ඉන්නේ. අපිට තරහවම අපිට ප්‍රශ්නයක් ආවට පස්සේ බැන ගන්නකොට අපිනේ අපාය යන්නේ. මේ මං කියන්නේ තිරිසන් ලෝකෙ කියන්නේ නිරේත් නෙවෙයි මේ. තිරිසන් ලෝකෙත් ওই වගේ තත්ත්වයන් නම් තියෙන්නේ. නිරේ කියන්නේ කොච්චර දුකක්ද? අපිනේ නිරයන් ඒවා අපි බලා ගන්නවා. ඊට පස්සේ වැරදි කරනකොට අවවාද කරනකොට කියන හරි ඔයා ඔය ඔක්කොම වෙනුවෙන් මං යනවා අපාය. අපි මේක කොහොම හරි මේකට විසඳුමක් ගමු. ආවේගයේ තියෙන්නේ. චිත්තාවේගයේ සහ හැඟීම් වලට යටත් වුණාට පස්සේ සතර අපායන් ගැන හිතෙන්නේ නැහැ.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සතර අපාය ගැන යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ඒක තමයි යාගේ ප්‍රඥාව. පින්වතුනි මේ අපි සිහිපත් කළේ සතර අපාය වැටුණොත් කෙනෙක් ආයේ මනුස්ස ලෝකේ එනවා කියන එක ලේසි නෑ. പ്രേත ලෝකෙත් එහෙමයි. പ്രേත ලෝකේ වැටුණත් මිනිස්සෙක් ලේසි නෑ ආයේ මනුස්ස ජීවිතයට එනවා කියන එක. එතකොට නිරේ ඉපදුනත් ලේසි නෑ. බුදුරජාණන් වහන්සේව නිරේ චුති කියන සූත්‍රයේ දේශනාවේ වදාලා පින්වත් නේසිලට පස්පිඩක් ගත්ත භාග්‍යතුන් වහන්සේ. පින්වත් මහණෙනි මේ නේසිල මත තියෙන පස්පිඩද විශාල මහ පොළොවේද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණය ওই නියසිලේ තියෙන පස් ප්‍රමාණයෙන් 1000න් කෝටියෙන් ප්‍රකෝටියෙන් පංගුවයි කියලා කියන්න බෑ. මේ මහ පොළොව අතිශයින් විපුලයි මහත්. පින්වත් මහණෙනි නිරේ උපන් නිරේ සත්වයෝ චුත වෙනවා. ඒ චුත වෙන නිරේ සත්වයන්ගෙන් නියසිලට ගත්ත පස් පිටක් වාගේ ප්‍රමාණයක් තමයි ආයත් මිනිස්සෙක් වෙලා ඉපදුනොත් ඉපදෙන්නේ. මහා පොළොව වාගේ ප්‍රමාණයක් නිරේන් චුත වෙලා ආයත් නිරේම ඉපදෙනවා කියලා වදාළා. ආයත් නිරේට වැටෙනවා. පින්වත් ඊළඟට මේ මනුස්ස චුති කියන සූත්‍රය වදාලා පින්වත් මහ නියසිලට ගත්ත පස් පිටක් වාගේ ප්‍රමාණයක් තමයි ආයි මිනිස්සෙක් වෙන්නේ. මේ මිනිස්සු අතරින් මහා පොළොව වාගේ ප්‍රමාණයක් සතර අපායට වැටෙන්නේ කියලා වදාලා. ඒතර බුදුරජාණන් වහන්සේ තව කවුරුවත් රවට්ටන්නවත් බුදුරජාණන් වහන්සේ වෙන ප්‍රතිලාභයක් නිසාවත් එසේ වදාලා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ එසේ වදාළේ සත්‍ය දේ නිසා. සත්‍යම දෙයක් බුදුරජාණන් වහන්සේ වදාළේ. පින්වතුනි අපේ හිත කුසලයේ පිහිටලා නැතුව අකුසල් වලින් වැඩි තියෙනකොට ඒ අකුසල් කර්ම බලවත් වෙනවා. ඒ අකුසල් කර්ම බලවත් වෙලා කය බිඳලා මරණයන් මැත්තේ දුගති ලෝකවල උපදිනවා. සමහර වෙලාවට පුංචි දේ ඇති ඒ හේතු කරගෙන නිරේ යන්න. අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා සමහර වෙලාවට මේ කියන වචනයක් මුල් කරගෙන නිරේ යනවා. හරි පුදුමයි. ශ්‍රීලංකේට සතර අපායේ പ്രേත ලෝක ආදී ලෝකවල ඉපදිනා චූටි දෙයක් මුල් කරගෙන. අපි දන්නේ අපේ හිතේ තියෙන බැඳීම්. අපේ හිතවල තියෙන බැඳීම්. ඊට පස්සේ ඒ කර්මයේ පිටිපස්සෙන් එනවා. සසර කියන්නේ හරිම භයානක දෙයක්. දැන් මේ ළඟදීන් සිද්ධියක් දැනගන්න ලැබුණා මන්ට. මේ අවුරුදු 60ක තාත්තා කෙනෙක් මේ පුටුවේ ඉනකොට ඔළුව හොල්ලලා ඉන්නවා. මේ හොඳට හිටපු තාත්තා. ඊට පස්සේ මේ තාත්තා ගෙදර දරුවෝ ටික පිරිත් දැම්මා. මේ පිරිත් දාන ඔළුව හොල්ලාගෙන නටාගෙන එනවා. ඊට පස්සේ අවුරුදු 60ක තාත්තා කෙනෙක්. ඊට පස්සේ ඇහුවා මේ කවුද කියලා. ඇඟ ඇතුලෙන් කෙල්ලෙක් කතා කරනවා. ගෑනු කෙනෙක්. ඊට පස්සේ එයා කතා කරලා කියනවා මං ඔයාට ආන්දරේ. ඊට පස්සේ එහම මේ අවුරුදු 60 උන්දට මොන ආදරයක්ද? ඊට පස්සේ කිව්වා නෑ මෙයාට 60යි නෙවෙයි අවුරුදු 20යි. අවුරුදු 20 මෙයා ගමක පාරේ වැඩ කරන්න ගිහිල්ලා. ඒතකොට ওই පාර ළඟින් නිතර යන කුසදරුව අම්මා කෙනෙක්. තරුණව කසාද බැඳපු කෙල්ලෙක්. දැන් දරුවෙක් ලැබෙන්න බෙහෙත් යන්න උතන යනවා එනවා. එනකොට අර පාරේ වැඩ කරපු අවුරුදු 20 කොල්ලා ගැන හිතට ගියා. දැන් මෙයා යන්නේ එන්නේ දැන් තමන්ගේ මහත්තයා ගෙදර ඉන්නවා. අර පාරේ ඉන්න අවුරුදු 20ක කොල්ලා ගැන හිතයි. ඒකම හිතේ වැඩ කළා. වැඩ කළා දරුවා බිහි කරන්න යනකොට දරු ප්‍රසූතියේදී කෙල්ල මැරුණා. ඒතකොට තමන්ගේ කුසේ දරාගෙන ඉන්න දරුවට ගැනත් හිත පිහිටියේ නැහැ. තමන් කසාද බැඳලා ඉරුව මිනිසයා ගැනත් හිත පිහිටියේ නැහැ. අර පාරේ ඉරුව කොල්ලා ගැන හිත පිහිටියා. හිත පිහිටලා කය බිඳලා මරණින් මත්තේ ප්‍රේතෙක් වෙලා ඉපදුණා. ඒතකොට ප්‍රේතෙක් වෙලා ඉපදෙලා දැන් මෙයා හැමතැනම හොයනවා. කොච්චර හොයලාද මෙයා? අවුරුදු 40ක් හොයලා. දැන් හිතන්න ඔයාලා හොයන අය නෑ ඇති තව කොයි හරි. අපි සසරේ එහෙම එකක්. අවුරුදු 40ක් හොයලා 40 අවුරුද්දේ තමයි මෙයා ඉන්න තැන හොයාගෙන තියෙන්නේ. ඒ ප්‍රේතයෙක් කියලා එතනම ඉපදින්නේ නෑ. කොහේ හරි ඉපදිනවා. අපි දන්නේ නැහැ කොතනද ඉපදින්නේ කියලා ප්‍රේතයා. සමහර අයගේ තෘෂ්ණා ආදී දේවල් බලවත් ඒ ගෙදරම ඉපදිනවා. ඉතින් ඊට පස්සේ අන්න දැන් විසඳුමක් නැහැ. ඊට පස්සේ